ඉතින් ඔයත් මේ වෙද්දි A level ලියලා ඒ කියන්නේ 2025 අවුරුද්දේ A level ලියලා මේ වෙද්දි කැම්පස් එකකට ඇප්ලයි කරන්න ආසාවෙන් බලාගෙන ඉන්න කෙනෙක්ද? ඉතින් එහෙනම් අද මේ වීඩියෝ එක ඔයාලට ඉතින් මම අද ඔයාලට කියලා දෙනවා කොහොමද ඔයාලා තනියෙන්ම මේ කැම්පස් ඇප්ලිකේෂන් එක ෆිල් කරගන්නේ ඒකට අදාළ තොරතුරු මොනවද කියන තැන ඉඳලා සබ්මිට් කරන තැනට යනකම් මම අද ඔයාලට කියලා දෙනවා. ඉතින් විශේෂයෙන් කියනවා වීඩියෝ එකේ කිසිම තැනක ස්කිප් කරන්න යන්න එපා. මොකද සමහර තැන්වල ඔයාලා නොහිතන තැන්වල තියෙන්න පුළුවන් වැදගත්ම දේවල්. ඒකින්ද මේ පොඩි හරි වැදගත් දෙයක් මිස් වුණොත් ඔයාලා දාන ඇප්ලිකේෂන් එක කැම්පස් එකේ පෙන්ඩින් තත්ත්වයේදී ඉතින් ඒකින්ද මුලේ ඉඳන්ම අගට යනකම්ම ඔයාලා වීඩියෝ එක බලන්න. අනිත් එක තමයි මම ඔයාලට කලින් වීඩියෝ එක දාලා ඇති ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එක. ඒ කියන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් කැම්පස් පොත ඩවුන්ලෝඩ් කරන්න කොහොමද කියලා. ඉතින් එතන ඇත්තේ ඉංග්‍රීසි ෆෝම් එකෙන්. ඉතින් මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම් කොහොමද සිංහල ෆෝම් එකෙන් ඔයාලා කැම්පස් පොත ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඔයාලට ගිහිල්ලා ඒ ලින්ක් එකෙන් ගිහලා කැම්පස් පොත ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් අනිත් දේ තමයි ඔයාලා කැම්පස් එකට ඇප්ලයි කරද්දී ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් එක කෝස් එකකට නෙමෙයි එක කැම්පස් එක. ඔයාලට පුළුවන් කැම්පස් ගණනාවක කෝස් ගණනාවකට ඇප්ලයි කරන්න. ඉතින් ඔයාලා ඔයාලගේ ඉසඩ් ඩිස්කෝ එකත් එක බලද්දී ඔයාලා ඇප්ලයි කරන්නේ සාමාන්‍යයෙන් ඔයාලගේ ඉසඩ් ඩිස්කෝ එක හෝ ඊට අඩුවෙන් ගන්න කෝසස් වලට විතරයි. ඉතින් මම කියන්නේ අඩුවෙන් ගන්න ඒවාට විතර නෙවෙයි ඔයාලගේ ඉසඩ් ඩිස්කෝ වලට චුට්ටක් වැඩියෙන් ගන්න පුළුවන් ඒවාට ඔයාලා ඇප්ලයි කරලා බලන්න. මොකද පොඩිම හරි වාසනාවක් තිබ්බොත් සිලෙක්ට් වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් ඉන්න අපි යමු නම් වීඩියෝ එකට. මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් තියලා ඇති. ඔයාලා මේ ලින්ක් එකෙන් ආවට පස්සේ මෙන්න මේ වෙබ්සයිට් එකට තමයි එන්නේ. ඉතින් මෙතනින් දැන් තමයි අපේ වැඩේ ඉස්සරහට අපි කන්ටිනියු කරගෙන යන්න ඕනේ. ඉතින් මුලින්ම වෙබ්සයිට් එක ලෝඩ් වුණාට පස්සේ ඔයාලට මෙතන පෙන්නන්නේ රෙජිස්ට්‍රේෂන් ලොගින් කියලා. ඉතින් ඔයා කලින් ඔයාලගේ account එක හදලා ඉවර වෙලා සබ්මිට් නොකර වගේ තියාගත්තා නම් තමයි ඔයාලා මේ ලොගින් එකෙන් යන්න ඕන. ඉතින් ඔයාලා මුලින්ම මේක හදන හින්දා ඔයාලා යන්න ඕන මේ click here to register කියන තැන. ඒ කියන්නේ registration tab එකේ click here to register කියන තැනින් ඉස්සරහට යන්න. ඉතින් මෙතන ඔයාලට register as a user මෙතන තමයි ඔයාලගේ details ටික දෙන්න තියෙන්නේ. ඉතින් මෙතන ඔයාලා NIC number එක හරියටම දෙන්න. identity එක තියෙන විදිහට දෙන්න වරද්දන්න එපා. ඊට පස්සේ ඔයාලා ආයෙසරයක් එතෙන්ට දීපු NIC number එකම මෙතෙන්ටත් දෙන්න වරද්දවන්නේ නැතුව. හරි. දැන් මේ වෙද්දි ගොඩක් අයට තියෙන්නේ identity card එක ඇවිල්ලා නැහැ. දැනට කොලයක් නේ තියෙන්නේ. ඔයාලට ඒ කොලේ යටම හරිය බලා ගන්න පුළුවන්. කියන්නේ ඔයාලගේ දකුණු අත පැත්තේ යටම තියෙනවා දිනය කියලා ඩේට් එකක්. ඉතින් එතන තමයි තියෙන්නේ ඔයාලගේ identity එක එහෙන් ඉෂුව කරපු ඩේට් එක. ඉතින් ඒ ඩේට් එක තමයි මෙන්න මෙතෙන්ට දෙන්න ඕන. හරි. ඊට පස්සේ ඔයාලගේ A level index number එක මෙතෙන්ට දෙන්න ඕන. ඊට පස්සේ මෙතන ඔයාලා ෆිල් කරන්න ඕන ඔයාලා A level වලට දුන්නේ ඔයාලගේ national identity card එකද නැත්නම් driving license එකද කියලා. ඉතින් මෙතන national identity card එක select කරගන්න. ඊට පස්සේ NIC number used at the GCE A level. ඔයාලා A level ලියද්දි use කරපු NIC number එක. ඉතින් ගොඩක් දුරට මෙන්න මේ number එක තමයි use කරන්නේ. කියන්නේ ඔයාලගේ ID number එකමයි. ඉතින් ඔයාලා ඒකත් මෙතෙන්ට enter කරගන්න. ඊට පස්සේ මෙතන දෙන්න තියෙන්නේ ඔයාලා A level ලියද්දි use කරපු identity card එක issue කරපු date එක. ඉතින් ගොඩක්ම කට්ටිය use කරන්නේ දැන් identity number දෙකක් වෙන්නේ නැහැනේ ගොඩක් දුරට. ඉතින් ඒක හින්දා ඔයාලට ගොඩක් දුරට ඔයා ලිව්වේ අනිවාර්යෙන් දැන් උඩ fill කරපු details වල තිබිච්ච identity card එකෙන්ම නම් ලිව්වේ ඒ details ටිකම තමයි මේ පල්ලෙයාට දෙන්න ඕන. ඉතින් අපි මේ විදිහට දෙමු. හරි. දැනට මේ ටැබ් එකේ වැඩ ටික ඉවරයි. අපි මෙතනින් next වෙමු. හරි. ඊළඟට ඔයාලා දැන් identity number එක හරියට දුන්නා නම් මේ විදිහට ඔයාලගේ identity number එකත් එක්ක
රෙජිස්ටර් වෙලා තියෙන ඩීටේල්ස් ටික උඩින් ෆිල් වෙනවා. මෙතන පොඩ්ඩක් වැදගත්. ඔයාලට මෙතන ෆිල් වෙච්ච නේම් එක ඔයාලගේ බර්ත් සර්ටිෆිකේට් එකේ තියෙන නේම් එක නෙමෙයි නම් ඔයාලා දැනට මෙතනින් පොඩ්ඩක් ඒ නේම් එක වෙනස් කරගෙන ෆිල් කරගෙන මාත් එක්ක ඉස්සරහට යන්න. date of birth ඔයාලගේ බර්ත්ඩේ එක දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේක නම් ඔයාලගේ බර්ත් සර්ටිෆිකේට් එක බලා ගන්න පුළුවන්. ඔයාලා ඉපදුණු ස්ථානය කියන්නේ කොයි හොස්පිටල් එකද ඉපදුනේ කියලා තමයි මෙතනින් දෙන්න තියෙන්නේ. ඉතින් මම හම්බන්තොට. ඉතින් මෙතන සිවිල් ස්ටේටස් එක ඔයාලා සිංගල්ද මැරිඩ්ද කියලා අහන්නේ. ජෙන්ඩර් එක. ඉතින් ඔයාලා මේල්ද ෆීමේල්ද කියලා මෙතනින් තෝරලා දෙන්න. ඉතින් මෙන්න මෙතෙන්ට ඔයාලා ස්කෑන් කොපි එකක් දෙන්න ඕන ඔයාලගේ ID එකේ. ඒ කියන්නේ ඔයාලගේ ID එකේ PDF එකක් වගේ. ඒක ගන්න ඔයාලට Play Store එකේ app එකක් download කරගන්න තියෙනවා Cam Scanner කියලා. ඉතින් මේ Cam Scanner එකෙන් ඔයාලගේ ID එකේ ෆොටෝ එකක් කැප්චර් කරගත්තට පස්සේ ඒකෙන් ඔයාලට PDF එකක් හදලා දෙනවා. අන්න ඒ PDF එක තමයි ඔයාලට මෙතෙන්ට අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එතන ඔයාලා අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම වීඩියෝ එකක් ගෙනල්ලා හරි ඒ ගැන කියලා දෙන්න. මොතර මතක තියාගන්න ඔයාලා ෆයිල් එකක් අප්ලෝඩ් කරද්දී මේ ෆයිල් එකේ සයිස් එක MB එකකට වඩා වැටුනොත් ඒ කියන්නේ කිලෝබයිට් 1024ක් මේ ප්‍රමාණයට වඩා වැඩි වුණොත් මේ සයිට් එකේ මේ ෆයිල් එක අප්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ. ඒකින්ද මුලින්ම අපි මේ PDF ෆයිල් එක කම්ප්‍රෙස් කරගන්න පුළුවන් අපිට. ඒකට මම ඔයාලට පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා ඇති. ඔයාලට දීලා තියෙන ලින්ක් එකෙන් ගියාට පස්සේ ඔයාලට ලෝඩ් වෙන්න මෙන්න මේ පේජ් එක. ඉතින් මෙතන select PDF files කියන එකට එකපාරක් ක්ලික් කරලා ඔයා මෙතනින් ඔයාට කම්ප්‍රෙස් කරගන්න ඕන PDF ෆයිල් එක සිලෙක්ට් කරලා මෙතන ඕපන් දෙන්න. ඊට පස්සේ මෙතනින් තියෙනවා කම්ප්‍රෙස් PDF කියලා. එතන දුන්නට පස්සේ ඔයාලට පුළුවන් මේ PDF එක කම්ප්‍රෙස් කරගන්න. හරි. ඉතින් මේක මේ විදිහට ඩවුන්ලෝඩ් වුණා. ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාලා මේ සයිට් එකෙන් බැක් වෙලා ගිහිල්ලා මෙතෙන්ට ඔයාලා ඩවුන්ලෝඩ් කරගනිපු කම්ප්‍රෙස් කරගත්ත ෆයිල් එක අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මෙතන login details tab එක. ඉතින් මෙතන අනිවාර්යෙන් ඔයාගේ මේ වෙද්දි වැඩ කරන email address එකක් දෙන්න. මොකද මේ email address එක ඉස්සරහට ඕන වෙනවා. ඉතින් ඊට පස්සේ ඊළඟට ඔයාගේ වැඩ කරන mobile number එක මෙතෙන්ට දෙන්න. ඒ number එකම ඔයාලා ආයෙසරයක් මෙතෙන්ට දෙන්න. ඒක හින්දා මෙතෙන්ට අප්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ ෆයිල් එක. ඔයාලා මෙතෙන්ට ඊට පස්සේ password එකක් දෙන්න ඕනේ යට tab එකට. ඉතින් මේක දෙනකොට ඔයාලට මතක තියාගන්න පුළුවන් strong password එකක් දෙන්න. හරි. ඊට පස්සේ දැනට ඔයාලා මෙතන තියෙන මේ terms and condition ටික කියවල ඉවරලා මෙතන agree දෙන්න. ඊට පස්සේ මෙතන රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් රෙජිස්ටර් වෙන්න කලින් ආයෙසරයක් ඔයාලා හොඳට බලන්න ඔයාලගේ මෙතන ෆිල් කරපු ඩීටේල්ස් හරියටම හරිද කියලා. හරි. ඊට පස්සේ ඔයාලා මෙතන පෙන්නනවා successfully register කියලා. හරි. ඊට පස්සේ ඔයාගේ අර දියු මොබයිල් නම්බර් එකට SMS එකක් එයි. එතන තියෙනවා ඔයාලට ඇක්ටිවේෂන් කෝඩ් එකක්. SMS එකට අමතරව ඔයාලට පුළුවන් ඔයාලගේ මේල් බොක්ස් එකේ මේ වගේ මේල් එකක් බලා ගන්න. ඉතින් මෙතන තියෙනවා please click here to verify your account කියලා. ඉතින් මෙතන ක්ලික් කරලා ඔයාලගේ account එක verify කරගන්න. හරි. ඊට පස්සේ user ID එක ඔයාලගේ user ID එකක් මෙතෙන්ට දීලා අර SMS එකේ ආපු කෝඩ් එක ඔයාලා මෙතෙන්ට දෙන්න ඕන. හරි. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා your account has been successfully activated. ඔන්න දැන් මුල් ටික ඉවරයි. ඊට පස්සේ මෙතන login දීලා ඉවරලා ඔයාලා දීපු username password මෙතෙන්ට add කරලා ඊට පස්සේ ඔයාලට මෙතන login වෙන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මම කලින් කිව්වා ඔයාලට password මතක තියාගන්න කියලා. ඉතින් මෙතනින් යාට password එක මතක නැතුව පොඩ්ඩක් අවුල් වෙයි. ඒකින් හරියටම password එක මෙතන දෙන්න. දැන් login වුණාට පස්සේ හරි. ඊට පස්සේ ඔන්න මෙතන ඊළඟ step 1 මෙතන පළවෙනි form එක තියෙනවා අපිට fill කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන permanent register වෙලා ඉන්න address එක දෙන්න ඕන. ඉතින් ඔයාලගේ ගෙදර address එක මෙතෙන්ට දුන්නම හරි. ඒ කියන්නේ ඔයාලා කොටදුවට permanent
ඇඩ්‍රස් එක තමයි ඒක. ඊට පස්සේ ඔයාලගේ ඩිස්ට්‍රික් එක මෙතනින් සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ ටෙලිෆෝන් නම්බර් එක මෙතෙන්ට දෙන්න ඕන. ඉතින් ඔයා කවද ඉඳන්ද මේ ඇඩ්‍රස් එකේ පදිංචිලා ඉන්නේ කියන එක තමයි මෙතන දෙන්න ඕන. ඔයාලගේ භාෂාව දෙන්න ඕන මෙතනින්. ඊට පස්සේ ඔයාලගේ ආගම දෙන්න ඕන මෙතනින් තෝරලා. ඊට පස්සේ ඔයාලා කියන්නේ දිගටම ලංකාවේ හිටපු කෙනෙක් නම් මෙතන yes දෙන්න ඕන. පිටරටින් ඇවිල්ලා වගේ මේ පදිංචි වුණා නම් ඒ කියන්නේ ගොඩක් දුරට මේ ඉන්න ගොඩක් දුරට මේ A level කරලා කැම්පස් ඇප්ලයි කරන්න ලංකාවේ අය ඒ හින්දා මෙතන yes දෙන්න. ඊට පස්සේ ඔයාලම කන්ටැක්ට් කරගන්න පුළුවන් ඇඩ්‍රස් එක. ඊට පස්සේ මෙතන ඉල්ලන්නේ පෝස්ටල් කෝඩ් එක. ඉතින් පෝස්ටල් කෝඩ් එක හොයාගන්න ඔයාලා දන්නේ නැත්නම් ඉතින් ඔයාලට පුළුවන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. දැන් මම අතට සෙට් කරේ අම්බලන්තොටනේ. මම මෙතන සර්ච් කරනවා අම්බලන්තොට පෝස්ටල් කෝඩ් කියලා. ඉතින් ඊට පස්සේ මෙතන මට පෙන්නවා අම්බලන්තොට පෝස්ටල් කෝඩ් එක මොකක්ද කියලා. මේ පේනෝනේ 82100. හරි. ඊට පස්සේ ඔයාලගේ ඊට පස්සේ මෙතන ඔයාලගේ ගාඩියන්ස් ඩීටේල්ස් දෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලගේ තාත්තගේ සම්පූර්ණ නම ඉල්ලන්නේ. මෙතන ඒක ෆිල් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ අම්මගේ සම්පූර්ණ නම. ඊට පස්සේ ඔයාලගේ ගාඩියන්ස්, ඒ කියන්නේ බාරකාරයාගේ සම්පූර්ණ නම දෙන්න තියෙන්නේ. ඉතින් ඔයාගේ අම්මා හෝ තාත්තගේ නම් දෙක එකක් මෙතෙන්ට ඇඩ් කරගන්න. contact person tab එක ඊගාට තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් අහන්නේ ඔයාලා ගැන විස්තරයක් දැනගන්න වගේ ඔයාලා ගැන විස්තරයක් දෙන්න කවල් සම්බන්ධ කරගන්න පුළුවන් කියලා. ඉතින් මෙතන ගොඩක් දුරට father mother guardian කියලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට කැමති විදිහට සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඒ අදාළ කෙනාගේ ඇඩ්‍රස් එක දෙන්න ඕන. ඊට පස්සේ ඔයා දීපු කෙනාගේ මොබයිල් නම්බර් එක මොබයිල් නම්බර් දෙකක් ඇඩ් කරගන්න ඕන මෙතෙන්ට. ඊට පස්සේ මෙතන save and next දෙන්න පුළුවන්. ඊට පස්සේ යන්නේ අපි step 2 දෙවෙනි tab එකට. ඊට පස්සේ මෙතන ඔයාලගේ O level result අහන්නේ. ඉතින් ඔයාලා local O level ඒ කියන්නේ ඉස්කෝලෙන් වගේ ලියුණා ඔයාලට මේ local O level දෙන්න පුළුවන්. පිරිවෙන් ගිහින් ලියුණා මෙතනින් පිරිවෙන් exam තෝරලා දෙන්න පුළුවන්. ඉතින් ගොඩක් දුරට තියෙන local O level අපිට local O level select කරලා අවුරුදු select කරන්න ඕන. ඔයාලා ගොඩක් දුරට 2022 වෙන්න පුළුවන්. 2022 දීලා ඊට පස්සේ ඔයාලට මෙතන index number එක add කරගන්න පුළුවන්. index number එක හරියට add කරගන්න. හරි. ඊට පස්සේ add දුන්නට පස්සේ ඔයාලගේ index number එක හරි නම් ඔයාලා දීපු තොරතුරු ටික මේක හරි නම් ඔයාලා මෙතන O level වලට පෙනී හිටපු සම්පූර්ණ නම මෙතන ඩිස්ප්ලේ වෙනවා. ඒ වගේම තමයි මෙතන ඩීටේල්ස් ටිකක් ඔටෝම ෆිල් වෙනවා. ඉතින් මතක තියාගන්න ඔයාලා ලියපු හැම සබ්ජෙක්ට් එකක්ම මෙතන පෙන්වන්නේ නැහැ. මෙතන පෙන්නනවා ඉංග්‍රීසි, මැතමැටික්ස්, සයන්ස්, සිංහල, තමිල්. මෙන්න මේ ටිකට අදාළ රිසල්ට් එක තමයි මෙතනින් පෙන්වන්නේ. ඊට පස්සේ above result. ඒ කියන්නේ මේ රිසල්ට් එක ඔයාලා ඇප්ලයි කරනවද නැත්නම් ආයි චේන්ජ් කරන්න ඕනද කියලා මෙතනින් ඊට පස්සේ ඔයාලා මේ රිසල්ට් එක මෙතනින් ඇක්සෙප්ට් කරනවද නැත්නම් ආයෙසර චේන්ජ් කරනවද කියලා මෙතනින් තෝරලා දෙන්න පුළුවන්. ඉතින් ආයෙ ඇක්සෙප්ට් කරන්න යන්න නැත්නම් මෙතන ඇක්සෙප්ට් කරන්න. ආයෙ චේන්ජ් කරන්න ඕන නම් ඔයා මෙතන චේන්ජ් කියන එකට ටික් එක දාලා ඉස්සරහට යන්න. මෙතනින් මොකක් හරි අවුලක් තියෙනවා ඔයාලට මෙතන ඊට පස්සේ චේන්ජ් කරගන්න පුළුවන්. මෙතන මගේ චේන්ජ් කරන්න දෙයක් නැති හින්දා මම මෙතන ඇක්සෙප්ට් දෙනවා. ඊට පස්සේ A level result කියන අහන්නේ. ඊට පස්සේ ඔයාලා A level result ලිව්ව පළාත මොකක්ද කියලා අහන්නේ. මගේ මෙතන ඔටෝම සිලෙක්ට් කරලා දෙනවා හම්බන්තොට. ඊට පස්සේ ඔයාලගෙත් අනිවාර්යෙන් අතන ඔයාලා කලින් පුරවන ඩීටේල්ස් ටිකත් එක්ක ඔයාලට මෙතන ඩීටේල්ස් ටික ඔටෝම ෆිල් වෙලා එනවා. ඉතින් පේනවනේ මෙතන මගේ ඉන්ඩෙක්ස් නම්බර් එක අදාළ year එක ඊට පස්සේ ඒ සබ්ජෙක්ට් වලට මම ගත්ත රිසල්ට් ඔක්කොමත් එක මෙතන පෙන්නනවා. ඊට පස්සේ අනිත් දේ තමයි ඔයාලා මෙන්න මෙතන කමන් ජනරල් ටෙස්ට් එකට ලකුණු
තියක් වගේ තමයි මතක. අන්නේ 30 හෝ 35ට වඩා අඩුවෙන් අරන් තියෙනවා නම් ඔයාලාට ගොඩදුරට කැම්පස් ඇප්ලයි කරන්න බෑ කියලා ඔයාලා දන්නවා. ඉතින් ඔයාලා මීට කලින් අවුරුද්දක ලියලා ඉවර වෙලා ඔයාලට මේ කමන් ජෙනරල් ටෙස්ට් එකට ලකුණු 35ට වඩා වැඩියෙන් තියෙනවා නම් ඔයාලට මෙන්න මෙතන මේ ටික පුරවලිවලා අර දැන් අපි පිළිවුවා වගේ අදාළ එක තෝරලා දැන් සාමාන්‍යයෙන් 21 රියල් තියෙනවනම් ඊට පස්සේ ඉන්ඩෙක්ස් නම්බර් එක දීලා ඔයාලට ජෙනරල් ටෙස්ට් එකට ලකුණු කීයක් තිබ්බද කියලා මෙතන ටයිප් කරලා ඔයාලට මෙතන ඇඩ් දෙන්න පුළුවන්. ඇඩ් කරාට පස්සේ ඔයාලට මෙතන මේ ටික ෆිල් වෙනවා. ඊට පස්සේ ඔයාලා හිතන්න ඔයාලා එකපාරකට වඩා A level ලියලා තියෙනවා. ඒ කියන්නේ 3-4 පාර A level ලියලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඔයාලගේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඔයාලා ලියපු අවුරුද්ද වගේම ඉන්ඩෙක්ස් නම්බර් එක එහෙම අවුරුද්ද ඉන්ඩෙක්ස් නම්බර් එක අවුරුද්ද ඉන්ඩෙක්ස් නම්බර් එක 3-4 පාරක් වුණත් දිගට මෙන්න මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ දෙවෙනි තැන ඔයාලා ඇඩ් කරන්න ඕන ඔයාලගේ ජෙනරල් ටෙස්ට් එක ලියපු අවුරුද්දක්. කියන්නේ මෙතන ලකුණු 50ට වඩා අඩුයි නම් ඔයාලා මීට කලින් අවුරුද්දක ලියලා තියෙනවා නම් ඒක ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ලිව්වේ ෆස්ට් ටයිම් නම් ඔයාලගේ මේ පාර. ඉතින් මෙතන ඇඩ් කරලා පස්සේ ලකුණු 50ට වඩා තියෙනවා නම් ඉතින් මෙතන පල්ලෙහායි පුරවන්න දෙයක් නැහැ. ඉතින් අනිත් එක තමයි ඔයාලට මෙතන පුරවද්දී එකම අවුරුද්ද රිපීට් කර කර ඇඩ් කරන්නත් බෑ. ඊට පස්සේ A level ලියපු පලාත වගේ අහන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔයා හිතන්න ඔයා 2025 තමයි A level ලියන්නේ. එතනින් නම් ඔයා අවුරුදු 3ක් පිටිපස්සට ඉස්කෝලේ ඉගෙන ගත්තා නම් අන්න ඉස්කෝල් එකේ දිස්ත්‍රික් එක මෙතෙන්ට ඇඩ් කරන්න ඕන. ඔයා එක දිස්ත්‍රික් එකක අවුරුද්දක් විතර ඉස්කෝල් ගිහිල්ලා ඊට පස්සේ ඔයාලා A level කරන්න එනවා වෙන දිස්ත්‍රික් එකක. ඊට පස්සේ A level කරන ඔයාලා ඒ දිස්ත්‍රික් එකේ අවුරුදු 3ම. ඊට පස්සේ අන්නේ අවුරුදු 3 දිස්ත්‍රික් එක තමයි ඔයාලා ඇඩ් වෙන්නේ. ඒකින්ද ඔයාලගේ පොඩ්ඩක් බලලා මෙතන හරියට ෆිල් කරගන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ ටැබ් එක. මෙතන ඔයාට දෙන්න තියෙන්නේ ඔයා හිතන්නකෝ ඔයාට සයි දෙකක් අතර. ඒ කියන්නේ ඔයා ෆස්ට් සයි එක ලියලා සෙකන්ඩ් සයි නොකර ඒ කියන්නේ සෙකන්ඩ් සයි තියෙන අවුරුද්දේ ඔයා හිතන්නේ දැන් ඔන්න ඔයා 2023 A level කරපු කෙනෙක් 2023 A level කරලා ආයෙ 2024 ලියන්න නැතුව 2025 ලියනවා. ඊට පස්සේ අන්න එතන ස්කිප් වුණ එකට හේතුව තමයි මෙන්න මෙතන අහන්නේ. ඊට පස්සේ මේ මොකක් නිසාද කියලා ඔයාලට මෙතන හේතුවක් දෙන්න පුළුවන්. ඔයාලගේ පවුලේ ප්‍රශ්නයක් නම් ෆැමිලි ප්‍රොබ්ලම් කියලා දෙන්න පුළුවන් මෙතන. නැත්තම් මොකක් හරි ඔයාලට විශේෂ හේතුවක් තියෙනවා නම් ඒ හේතුව මෙතන ටයිප් කරලා ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ටැබ් එක. ඔයා O level ලියුව අවුරුද්දට පස්සේ ඒ කියන්නේ දැන් ඔයා O level ලියලා අවුරුදු 3කින් තමයි A level එන්නේ. ඉතින් ඒ අවුරුද්දේ ඔයා A level ලිව්වේ නැත්තම් ඒ කියන්නේ ඔයාගේ ෆස්ට් සයි එක මිස් කරගත්තා නම් අන්න ඒකට හේතුවක් මෙතනින් ඔයාලා දෙන්න ඕන. ඊට පස්සේ අන්න හේතු දෙකක් දීලා save and next යන්න පුළුවන්. ඊට පස්සේ එන්නේ අපි තුන්වෙනි ටැබ් එකට. ඉතින් ඊට පස්සේ ඔයාලා A level ලිව්වේ 2025 A level ලිව්වේ ස්කූල් අපේ ස්කූල් කැන්ඩිඩේට් කෙනෙක්ද ප්‍රයිවට් කැන්ඩිඩේට් කෙනෙක්ද? ඒ කියන්නේ ඔයාලා ඉස්කෝලෙන් දැම්මද ප්‍රයිවට් දැම්මද කියලා තමයි මෙතනින් තෝරලා දෙන්න තියෙනවා. ඔයාලා ඉස්කෝලෙන් දැම්ම නම් ස්කූල් කැන්ඩිඩේට් කියන එක මෙතනින් සිලෙක්ට් කරගන්න ඕන. ප්‍රයිවට් කැන්ඩිඩේට් නම් මෙතන ප්‍රයිවට් කැන්ඩිඩේට් කියන එකත් සිලෙක්ට් කරගන්න ඕන. ඉතින් ගොඩක් දුරට මෙතන ඔටෝම සිලෙක්ට් වෙලා එන්නේ අපි කලින් දීපු ඩීටේල්ස් එක්ක. ඊට පස්සේ ඔයාලා ස්කූල් එකත් ඒ ලියපු ස්කූල් එක මෙතන ඔටෝම ඔයාලට පෙන්වන්න ගනි. ඊට පස්සේ මෙතන ඒ ස්කෝලේ රෙජිස්ටර් වෙලා තියෙන දිස්ත්‍රික් එක. ඊට පස්සේ ස්කූල් ටෙලිෆෝන් නම්බර් එක. ඉතින් ස්කූල් ටෙලිෆෝන් නම්බර් එකක් හොයාගන්න ඔයාලට ඔයාලගේ ස්කූල් එකේ නම් ස්කූල් එකේ නේම් එකත් එක්ක ඔයාලට පොඩ්ඩක් Google search කරලා බලන්න පුළුවන්. හරි. මෙන්න මෙතන තියෙනවා මේ ස්කූල් එකේ ෆෝන් නම්බර් එක. ඉතින් මේ 94 අයින් කරලා සාමාන්‍ය නම්බරයක් විදියට ඔයාලට මෙතන ටයිප් කරගන්න පුළුවන්. හරි. ඊළඟට ඔයාලට මෙතෙන්ට දෙන්න තියෙන්නේ ඔයාලගේ ඒ ඉස්කෝලට ඇතුළත් වීමේ දිනය. ඉතින් ඒක ඔයාලගේ ඉස්කෝලෙන් තමයි බලා ගන්න ඕන. ඔයාලගේ අනිවාර්යෙන් රිපෝට් බුක් එකේ වගේ ඇති. ඉතින් එතනින් බලලා ඔයාලා මේක මෙතෙන්ට ඇඩ් කරගන්න. දැන් ඊට පස්සේ ඔයා හිතන්නකෝ දැන් ඔයා මෙන්න මේ 2023 එකයි පළවෙනි දැන් කලින්. ඒ කියන්නේ මීට අවුරුදු 5කට කලින් ඔයාලා ගියපු හැම ස්කෝල් එකම ඩීටේල්ස් මෙතෙන් ඇඩ් කරන්න ඕන. දැන් ඔයා හිතන්න ඔයා
කොළඹ දිස්ත්‍රික් එක මෙතනින් සිලෙක්ට් කරොත් ඊට පස්සේ ඔයාලට මෙතන ස්කූල් ලිස්ට් එක පෙන්නනවා. ඉතින් මෙන්න මේ වගේ ඔයාලා ගියපු ස්කූල් හැම එකක්ම මෙතන ඇඩ් කරන්න ඕන. ඉතින් මෙතන දුන්නා. ඊට පස්සේ මෙතන කවද්ද ගියේ. දැන් මම එක්සැම්පල් එකක් විදිහට මෙතන ඔයාලට ෆිල් කරලා පෙන්නන්නම්. ඔන්න 2016 කියමුකෝ. 2016 පෙබරවාරි 2 ඉඳන් ඔන්න ඔයාලා හිටියා 2018 පෙබරවාරි 4 වෙනිදා. ඔන්න එහෙමනම් ඔයාලා ඊට පස්සේ මේ විදිහට මේක ඇඩ් කරන්න ඕන. ඊට පස්සේ මෙතනින් ඔයාලට ඒ ඩීටේල්ස් ටික ඇඩ් වෙනවා. ඉතින් ඔයාලා හිටියේ නැත්නම් මෙතන ඇඩ් කරන්න ඕනේ නැහැ. ඉතින් මොකක් හරි ඔයාලට වැරදුනොත් මෙන්න මෙතන ක්‍රොස් මාක් එක ක්ලික් කරලා මෙතන ඩීටේල්ස් ටික අයින් කරගන්න පුළුවන්. ඊළඟට අද ඩීටේල්ස් තියෙන ටැබ් එකේ තියෙන ඔයාලා මේ විදිහේ UGC අප්‍රූව් කරලා තියෙන මොනවාම හරි කෝස් එකට රෙජිස්ටර් වෙලා තියෙනවා. ඉතින් රෙජිස්ටර් වෙලා තියෙනවා කියන්නේ ඇප්ලයි කරලා තියෙන එක නෙමෙයි. ඒ කියන්නේ ඔයාලා මේ විදිහේ රෙජිස්ටර් වෙලා කරගෙන යනවා නම් මෙතන ඔයාලා ඒකත් ෆිල් කරන්න ඕන. ඉතින් ඔයාලා මේ විදිහේ රෙජිස්ටර් වෙලා මොකක් හරි කෝස් එකක් කරගෙන යනවා නම් මොකක් හරි ඩිග්‍රියක් හෝ කෝස් එකක් හරි කරගෙන යනවා නම් මෙතන yes දෙන්න නැත්නම් no දෙන්න. ඉතින් ඔයාලා yes දුන්නොත් මෙතන ඒකට අදාළ ඩීටේල්ස් ටිකක් ෆිල් කරන්න වෙනවා. ඉතින් මෙතෙන්ට අදාළ විදිහට මම no දීලා යන්න. ඊට පස්සේ ඔයාලට මේ වෙද්දි මොනවා හරි ස්කෝලර්ෂිප් එකට මේකත් එහෙමයි. ඔයාලා මේ වෙද්දි මොනවා හරි ස්කෝලර්ෂිප් එකකට රෙජිස්ටර් වෙලා ඉන්නවනම් මෙතනත් ඒක yes දීලා අදාළ ඩීටේල්ස් ටික පුරවන්න. නැත්නම් මෙතන no දෙන්න. ඉතින් මෙතනත් ඔයාලා ඇප්ලයි කරා කියන එක නෙමෙයි රෙජිස්ටර් වෙලා ඉන්නවනම් විතරයි මෙතන yes දීලා ෆිල් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන save and next දීලා ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔන්න අවසාන පේජ් එකට ආවා. ඉතින් මෙතනින් ඔයාලට මෙතන courses කියන එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට පෙන්නනවා ඇති මේ courses සමහර ඒවා ඔයාලට select කරන්න බෑ. ඒ කියන්නේ ඔයාලගේ Z score එකත් එක්ක කරන්න බැරි courses තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලා බලන්න මෙතන පල්ලෙහාට යද්දි ඔයාලට කරන්න පුළුවන් courses මෙතන තියෙනවා. ඉතින් මේ courses එකක් නෙමෙයි ඔයාලට select කරන්න පුළුවන්. courses කීපයක්ම select කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔයාලා හිතන්න management studies කරනවා නම් management studies තෝරලා university එක කොහොමද කියලා select කරන්න පුළුවන්. ඉතින් මෙතන ට්‍රින්කොමලි එකයි වවුනියා එකයි තමයි එන්නේ. දැන් ඔයා හිතන්නකෝ ඔයා ට්‍රින්කොමලිගේ ඒ ඩිග්‍රී එක ඉල්ලලා ඔයා මෙතනින් ඇඩ් දුන්නා. ඊට පස්සේ ඔන්න ඇඩ් වෙනවා. ඊට පස්සේ ඊගව කෝස් එක මං කියවනේ එකක් නෙමෙයි මෙතන පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන IT කෝස් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන රජරට පුළුවන් වවුනියා පුළුවන්. ඊට මෙතන රජරට ඉල්ලනවා නම් රජරට දීලා ඇඩ් කරන්න. ඊට පස්සේ ආයි පල්ලෙහාට යද්දි management and information technology මේ කෝස් එකත් ඔයාලට මෙතන මම දීපු ඩීටේල්ස් එක මේ කෝස් එක මට අන්ලොක් කරලා තියෙනවා. ඉතින් මම මේකත් සිලෙක්ට් කරලා මෙතන South Eastern University එක මෙතනට ඇඩ් කරනවා. ඊට පස්සේ ඒකත් මෙතෙන්ට ඇඩ් වෙනවා. ඊට පස්සේ ආයි පල්ලෙහාට යද්දි තියෙනවා මෙතන අන්ලොක් කළා information communication technology. ඊට පස්සේ මම මෙතන රජරට ඉල්ලුවේ කලින් එකේ. ඊට පස්සේ ඔයාලට ඕන මෙතන ජයවර්ධනපුර, කැලණිය, රුහුණ, South Eastern රජරට ගොඩක් කැම්පස් තියෙනවා. ඉතින් ඔයාලට මෙතන කැම්පස් ඉල්ලන්න පුළුවන්. ආයිසරයක් ඔයා දැන් මෙතන ඉල්ලුවා කියලා හිතන්නකො එක කැම්පස් එක මේ කෝස් එකම ඔයාලට කැලණිය එකෙත් ඉල්ලන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන ඇඩ් වෙලා තියෙන මේ කැම්පස් හැම එකකින්ම ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති එකින් එක මෙතන ඇඩ් වෙනවා. ඉතින් ඊට පස්සේ රජරට ඊට පස්සේ මෙතන අය කොළඹ තියෙනවා ඒකත් දාමු. ඔහොමම ඇඩ් කරන් ගිහිල්ලා ඔයාලට පුළුවන් තරම් courses මෙතෙන්ට ඇඩ් කරන්න. ඇඩ් කරාට පස්සේ ඊළඟට ඔයාලා එන්නේ මෙන්න මෙතෙන්ට. other details. දැන් මෙතන අහන්නේ ඔයාගේ උස අඩි 4යි අඟල් 10ට වඩා වැඩි තියෙනවද කියලා. ඉතින් මේක ඉල්ලන්න ඔය සමහර ඩිග්‍රීස් කරන්න ඔයාලට ඕන වෙනවා. සාමාන්‍යයෙන් ස්පෝර්ට්ස් වලට ඊට පස්සේ ආයිසරයක් නර්සින් වගේ අද්දි වගේ මේ වගේ දේවල් ඕන වෙනවා. ඉතින් ඔයාගේ උස අඩි 4 ඇඟල් 10ට වඩා වැඩි නම් මෙතන yes දෙන්න නැත්නම් no දෙන්න. දැන් මේ දෙවෙනි එකෙන් අහන්නේ ඔයාලට මොනවා හරි ආබාධ ඒ කියන්නේ ශාරීරික ආබාධ මොනවා හරි තියෙනවා නම් මෙතන yes දෙන්න. එහෙම මොනවත් නැත්නම් මෙතන no දෙන්න. ඊට පස්සේ අහනවා ඔයා මේ
ඇප්ලිකේෂන් එක පිරිව්වේ තනියමද නැත්තම් කාගේ හරි කියන මොනවා හරි මෙන්න මේ වගේ ආයතනයක උදව් වෙන්න කියලා. ඉතින් මෙතන ඔයාලා තනියෙන් පිරිවුවා නම් මෙතන නෝ දෙන්න. ඉතින් ඔයාලා මොනවා හරි මේ වගේ ආයතනයකින් පිරිවුවා නම් මෙතන yes දීලා මොකෙන්ද පිරිවුව කියලාත් ඔයාලා දෙන්න ඕන. ඊට පස්සේ මෙතන view කරන්න. හරි. ඊට පස්සේ ඔයාට මෙතන ඔයාලා මේ විතරකම් පුරෝප ඩීටේල්ස් වල ඔක්කොම ප්‍රිවිව් එකක් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන මොනවම හරි අවුලක් තියෙනවා නම් මෙතනින් එඩිට් කරගන්න පුළුවන්. ඔයාලා ආයෙසරයක් හොඳට චෙක් කරගන්න ඔයාලා දීපු විස්තර ටික හරියට මෙතන පෙන්නනවද කියලා. ඔයාලට පුළුවන් මෙතනින් next දෙන්න. හරි. ඊට පස්සේ ආයෙසරයක් ඔයාලට මෙතන මේ දෙවෙනි ටැබ් එකත් ඕපන් වෙනවා. ඉතින් මෙතනත් ඔයාලට මොනවා හරි වෙනස්කමක් කරගන්න ඕන නම් මෙතන එඩිට් දීලා එඩිට් කරගන්න පුළුවන්. නැත්තම් next යන්න. ආයෙසරක් ඔයාලට තුන්වෙනි ටැබ් එකත් ඕපන් වෙයි. මෙතන මොනවා හරි එඩිට් කරගන්න ඕන නම් ආයෙ එඩිට් කරගෙන next එක කරන්න. හරි. ඊට පස්සේ හතරවෙනි ටැබ් එකෙත් ආයෙසරක් ඔයාලා මෙතන විස්තර බලලා ඔයාලට මොනවා හරි මෙතන වෙනසක් කරන්න ඕන නම් මෙතන එඩිට් දීලා මෙතන වෙනස් කරගෙන එඩිට් දීලා එතන වෙනස් කරගෙන ආයෙසරක් ඔයාට view යන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා එකපාරක් එඩිට් කරා කියන්නේ ආයෙසරයක් මුල ඉඳලම ඔයාට මේ ටික චෙක් කරගෙන යන්න වෙනවා. ඉතින් ඔයාලා මෙතන චෙක් කර ගිහිල්ලා ඔක්කොම ටික හරි වුණාට පස්සේ ඔයාලා මෙතන අවසාන පේජ් එකෙන් සබ්මිට් කරගන්න. එකපාරක් හරි මෙතන එඩිට් කරොත් ආයෙසරයක් කියන්නේ මුලට යනව නෙමෙයි මෙන්න මේ step 1 step 2 step 3 කියන එක ආයෙසරයක් ඔයාලට චෙක් කරන්න දෙනවා. එතනින් ඔයාලා එඩිට් කරගන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් නැත්තම් මෙතනින් සබ්මිට් කරගන්න. ඊට පස්සේ ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක ඉල්ලනවා. හරි. ඊට පස්සේ මෙතන අහන්නේ ඔයාලා මෙච්චරලා ෆිල් කරපු ඩීටේල්ස් ටික හරි කියලා ඔයාලා තහවුරු කරනවද කියලා. ඊට පස්සේ මෙතන ටික් එක දීලා ඔයාලා මෙතන සබ්මිට් දෙන්න. ඔන්න හරි. ඊට පස්සේ ඔයාලා මේ ඩීටේල්ස් ටික පිරෙව්වට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ PDF එකක් එනවා. ඒ කියන්නේ දැන් ඔයා අතන දීපු ඩීටේල්ස් ටික මේ ෆෝම් එකේ ෆිල් වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ ඔයාලට. ඉතින් අනිවාර්යෙන් ආයි ගොඩක් දුරට මේක අපිට එඩිට් කරගන්න ගියොත් නම් ගොඩක් ප්‍රශ්න වෙනවා. ඒක හින්දා ඔයාලා මුලින්ම හරියට අතන ඩීටේල්ස් ටික 100% නිවැරදිව දෙන්න. ඊට පස්සේ ඔයාලට මේකත් එක්ක පෝස්ට් කරන්න තියෙන ඩොකියුමන්ට් ටිකක් තියෙනවා. ඉතින් මම මේ ඩොකියුමන්ට් ටික ගැන වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්නම්. මට පුළුවන් තරම් ඉක්මනට මම ඒක අප්ලෝඩ් කරන්න. ඉතින් දැනට ඔයාලා මේ PDF එක සේව් කරලා තියාගන්න. ඉතින් අද මම මේ කියන වීඩියෝ එක ඔයාලට වැදගත් වෙනවා කියන කෙනා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් කරන්න. ඉතින් මේ වගේම මේ ගැන මොකක්ද ඔයාලගේ යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් අමතකව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක සෙට් වෙන්න.